ආත්මය එනකොට එකපාරට දුන්නේ අතර කරන අඳුරන දුන්නේ සම්පූර්ණ වලට න්යායවත්. ඒ දුන්නේ නවත්තන එක අමුතුයි අපිට ඒක තේරෙනවා. අයිත් තේරෙන්නේ. හිමිට අරගෙන යනවා. දරුවෝ මේවත් පුරුදු වෙන්න ඕනේ. පුරුවක් අරගෙන දැන් උගත් පොළොව පාසල් වලට ගියාම දෙමව්පියන් නේද අපි අපේ ළමයාට කිසි දෙයක් කරන්න දුන්නේ නැහැ. පොඩි කා ගන්න දුන්නේ නැහැ. ලුල් ගෙඩියක් කරන්න දුන්නේ නැහැ. දැන් මහත් ළමයි ඉන්නවට අපේ ගියාම වගේ ළමයි හැද සංස්කෘතිය තමයි දැන් තියෙන්නේ. අසලත් ඒක තියෙනවා. ඒකත් වෙනස් වෙන්න ඕනේ. ඔන්න කෝච්චි එකපාරට නවත්තනවා. කෝච්චි නවත්තන ගියාම අල්ලන්නේ අපි බලනකොට පහළ ඉන්න මිනිස්සු කෑ ගන්නවා. ඒ අර දිගමනිස්සගේ කාර්ය කියලා කොල්ලා ඇවිල්ලා කෝච්චියට බෙල්ල තියන්නේ. හොඳ වෙලාවට එන්ජින් වියතුරා දැකපු හින්දා කෝච්චියට බෙල්ල තියන්න ආපු අර ඉලන්දාරියා ඔන්න වෙන්න දීති කෝච්චිය නතර කරගන්නවා. ඊට පස්සේ කොල්ලව අරගෙන යනවා අපි දැක්කා කට්ටිය ඇවිල්ලා මෙහෙමයි මොන හරි ප්‍රශ්නයක් ඇතිද? ගොඩක් ප්‍රශ්න තියෙනවා. හැබැයි අපේ දරුවෝ සහ අපි දෙගොල්ලොම ශනිකව තීරණ ගන්න මිනිස්සු වෙලා ඉන්නවා, ගඟට පායිනවා. නැත්තම් බෙල්ල වල දා ගන්නවා. එහෙම නැත්තම් වහවනවා. කනේරු ගෙඩි කනවා. ජීවිත විදහා ගන්න ක්‍රම ඕන තරම් අපි හොයාගන්නවා. දැන් ඉස්සර කනේරු කෑවා. කනේරු කාපලා ලංකාවේ හරි අපූර්ව වැඩක් වුණා. ලංකාවේ රජරට වැඩිපුරම ජීවන සාකච්ඡේ කනේරු ගෙඩි කාලා. ඒ කන විදිය තියෙනවා මම ඒක කියන්නේ නැහැ මොකද ඒක අතදබලයි දන්නේ නැති හින්දා. මට ඇඹිලිපිටිය පාසලකට ගියාම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකත් එක්ක හේතනිට වෛද්‍යවරියක් කිව්වා අනිතර අපේ පාසලට එන්න අපේ ගමට එන්න මොකද අපේ ගමේ තමයි වැඩිම ජීවනසා ගැනීම අනුපාතය තියෙන්නේ. දැන් මේ කනේරු ගෙඩි කණ එක නවත්තන්න ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම රැස්ලා තීරණයක් ගත්ත එක සැරයක්. ඒ තීරණය තමයි කනේරු ගෙඩි කාලා මැරෙන එක නවත්තන්න අපිට කරන්න තියෙන එකම වැඩේ කනේරු ගස් ටික කපන එක කියලා. මෙන්න මෙහෙම මැටි හරක් ටික තමයි අපි ජනතා නියෝජනය කියලා යවන්නේ. මට මතකයි දැන් අවුරුදු ගානකට කලින්. ඒක කනේරු ගෙඩි කණ එක නවත්තන්න කනේරු ගස් කපනවා නම් එල්ලීලා මැරෙන්න නතර කරන්න මේ බාල්ක ටික ගලවන්න ඕනේ ගස් වල අතු කපලා දාලා එල්ලෙන්න බැරි වෙන කඹ තහනම් කරන්න ඕනේ ලංකාවේ. ළඟට පයින් නතර කරන්න ගඟ හිල් ගන්න ඕනේ. ඊට වඩා වෙනස් විදියට හිතන්න පුළුවන් මිනිස්සු ටිකක් අපිට ඕනේ. අන්න ඒකල තමයි අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඔයගොල්ලන්ගේ දරුවෝත් එක්ක මේ පාසලත් එක්ක ගමයි. අපි කියනවානේ ගම, පාසල, පන්සල නැත්නම් දේවස්ථානේ අපි ඉන්නේ මිශ්‍ර ආගමික පරිසරයක. මේ සියල්ල එකට එකතු කරගෙන යනවා. එහෙම නැතුව බෑ. ඉතින් ඒකට ඔයගොල්ලන්ගේ විශාල සහයෝගයක් ඕනේ. අපි කතා කරන්න හදන්නේ අන්න ඒ කාරණා එක්ක. දැන් දරුවගෙන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපි දරුවගෙන් බලාපොරොත්තු අපි කියන දරුවට ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ පුතේ, දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. දැන් පුංචි දරුවෝ කියනවා ඒගොල්ලෝ හැමෝම බලන්නේ ඉංජිනේරු වෙන්න, දොස්තර වෙන්න. මගේ කාලෙත් එහෙම තමයි. ඔය ගම කියන්නේ ඉංජිනේරුවෙක් වෙනවා, දොස්තර කෙනෙක් වෙනවා. එහෙම තමයි අපේ ලොකු බලාපොරොත්තු. හීන ලොකු වුණාට කමක් නැහැ. හැබැයි මම කියන්නේ එහෙම හීන තිබුණට ඒ හීනට හැමෝම එක විදියට යන්නේ නැහැ. මොකද දරුවන්ගේ හීන වෙනස් වෙනවා. දැන් අපි එක සැරයක් මට මතකයි ලංකාවේ කණ්ඩායමක් එක්ක ගමකට ගිය වෙලාවක ඒ දරුවෙක්ගෙන් ඇහුවා පුතේ ඔයා ලොකු වුණාම මොකද කරන්න හදන්නේ? යකෝ මම පයිලට් කෙනෙක් කියනවා. එයා ගුවන් යානා පදවන ගුවන් යානා නියමයක් වෙනවා කියලා. එතකොට අපි කිව්වේ ඔයාට තේරීම වැරදි. ඇයි ඒ? දැන් ගුවන් යානා 95%ක්ම පදවන්නේ ස්වයංක්‍රීයව. ගුවන් යානේ ඉහළට ඔසවන වෙලාවෙත් ආයි නැවත ලෑන්ඩ් කරන නැත්නම් පහළට ගොඩ බාන වෙලාවෙත් තමයි හුඟක් වෙලාවට ගුවන් නියමුවන්ගේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. අනිත් හැම වෙලාවෙම ස්වයංක්‍රීයව තමයි ගුවන් යානා පදවන්නේ. තව ඉස්සරහට මුළුමනින්ම ස්වයංක්‍රීය ගුවන් යානා පදවන ක්‍රමයක් ලෝකෙට අඳුන්ලා දෙනවා. දැන්ටත් ඒක අඳුන්ලා දීලා තියෙනවා. තාම මිනිස්සුගේ බය නිසා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ගුවන් නියමයක් කියලා වැඩක් නැහැ. ඒක නිසා අපේ දරුවන්ට අපි පුරුදු කරන්න ඕනේ ඉස්සෙල්ලාම හොඳ මිනිහෙක් වෙන්න. ඒ හොඳ මිනිහෙක් වෙන්න නම් ඉස්සෙල්ලාම අපි හොඳ මිනිස්සු වෙලා ඉන්න. ඒක තමයි පළවෙනි කාරණේ. දෙමව්පියන්ගේ ආදර්ශය නැත්නම් දරුවන්ට ඒක හරියට පිළිගන්නේ නැහැ. මොකද දරුවෝ ආදර්ශය පළවෙනිම ගන්න ගෙදරින් ඉස්කෝලේදී කරන්න තියෙන පැය ගානක වැඩක්. ඉස්කෝලේ මොනතරම් දඟලලා දරුවෝ මේ අතට හරවලා ඇරියත් ගෙදරට ගිය ගමන් අනිත් පැත්තට හැරියොත් ඔක්කොම ඉවරයි. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. දෙමව්පියෝ කොහොමද දරුවන්ට බලපාන්නේ කියලා. දැන් මගේ තාත්තා මට බලපාවෙන්නේ කියනවනේ. තාත්තා මට කිසිම දවසක එකම එක දවසක් ටොක්කක් කනලා දිනවා අක්කත් එක්ක රණ්ඩු කරා කියලා. පාසලේවත් ළමයෙකුට වේවැල් පහරක් දීලා නේ මම දැකලා. ඒ වගේ කෙනෙක් මගේ තාත්තා. ඔබ තාත්තා ඇඳුම් දෙකක් ඇඳගෙන යනකොට මට දැනෙච්ච දේ තමයි කවුරුදාකවත් එහෙම ඇඳුම් වලට දඟලන්න ඕනේ. ඇඳුම් කියන්නේ ජීවිතේ මහ දෙයක් නෙමෙයි කියන්නේ. ඒක මට තාත්තා නිහඬව කිව්වේ. කවදාවත් කිව්වේ නෑ මම ඇඳුමක් ඉල්ලුවොත් මට අරන් දුන්නා. පොල්කටු ස්ත්‍රීකෙන් මම ගෙදර ඇඳුම් ටික මදින්නේ මම අක්කලා දෙන්නගෙත් මගේ අම්මගේ 60ක් නැදලා තාත්තගේ අර ජාතික බැනියන් දෙකයි සරුන් දෙකක් මදින්නේ මම පොල්කටු ස්ත්‍රීකෙන්. දැන් අපි විදුලි ස්ත්‍රීක වලින් වැඩ කරනවා. ඒකට යන්න එපා කියලා මම කියන්නේ නැහැ. දැන් පොල්කටු ස්ත්‍රීකම ආපහු ගන්න කියලා මම කියන්නේ නැහැ. හරිද? තාක්ෂණික දිනුට ඒක ගන්නත් ඕනේ. හැබැයි අපි වෙනස් මිනිස්සු හැටියට වැඩ කරන්නේ. මම ගියා එක අවතාවක දැන් සති 3කට විතර කලින් පරාක්‍රම බාහු විශ්වවිද්‍යාලය කියලා මේ
කොළඹ ප්‍රධාන පාසලකට. මේ පාසල හැබැයි ප්‍රධාන පාසලක් කිව්වද අපි හිතන තරම් දියුණු පාසලක් නෙමෙයි. මේ පාසල ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ වැඩ කරන විදුහල්පතිතුමා ඉතාමත් මහා මහන්සියක් දරලා මේ විදුහල්පතිතුමා වගේ ඒ දරුවන්ට කියවන්න පුරුදු කරලා මේ දරුවන්ට වැඩමුළුවක් කරනවා.